ඉතින් මේ මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේ මේ රට ජාතිය වෙනුවෙන් ගන්න ඕන තීන්දුව තීරණ අතපසු කරන්නේ නැතුව ගන්න ඕන කියලා. දැන් මේ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තියෙන්නේ ඔබතුමා අතින් පහුගිය කාලේ සිදුවෙච්ච සියලෝම සිදුවීම් තේරුම් අරගෙන මේ පක්ෂය කියන එක්සත් ජාතික පක්ෂය කියන මහා රුක්ෂය මේ ශ්‍රී ලංකාවට ආලෝකයක් කරපු එක්සත් ජාතික පක්ෂක හා එක්සත් ජාතික පාක්ෂිකයන්ව තවදුරටත් අපහසුතාවයන් වලට පත් කරන්නේ නැතුව ඔබතුමා දැන් ඒකමතික තීරණයක් ගන්න ඕන. මොකද මේ විශ්වයේ තියෙන ඕනෑම දෙයක් හට ගන්නවා පවතිනවා විනාශ වෙනවා. ඒක බුදුදහමට අනුව ඒක ඕනම එක්කෙනෙකුට පොදු දෙයක් ඒක. මේ විශ්වයේ තියෙන ඕනෑම දෙයක් එහෙමයි. ඒ බුදුහාමුදුරුවෝ අපේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඉතින් ඔබතුමාලාත් දැන් අපේ එක්සත් ජාතික පක්ෂය දැන් හටගත්තා පැවතුනා විනාශ වෙගෙන ආවා. දැන් නැවත හට ගන්න කාලය ඇවිල්ලා තියෙන. ඒකෙන්ද ඔබතුමා කොච්චර දේශපාලනය කරත් උපරිම තව අවුරුදු 5ක් කරයි නැත්නම් 10ක් කරයි. එතනින් පස්සේ මේ ශ්‍රී ලංකාව වලදාන්න දෙන්න එපා. වලදාන්න අයිතියක් නැහැ. ඒකෙන්ද ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ලෝකේ මේ සිංහලයව උස්සලා තියෙන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරේ එක්සත් ජාතික පක්ෂය තමයි. ජේ.ආර්. ජයවර්ධනලා ආර් ප්‍රේමදාස මැතිතුමාලා මහ විශාල සේවයක් කරා. ඩී.එස්. සේනානායකලා ජෝන් කොතලාවල් එහෙම ඉතිහාසය ගත්තට පස්සෙත් ඒ වගේ තමයි. ඉතින් ඔබතුමා ආවට පස්සේ ඔබතුමාගේ කාල පරිච්ඡේදය අපි දන්නවා. ඉතින් සෑහෙන්න දේවල් වුණා. ඔබතුමාගේ අතින් වුණා. ඒක සමාජයට ගෙනියන්න හැකියාවක් තිබුණේ නැහැ. සමාජය ඔබතුමා ගෙනියන හොඳ ක්‍රියා සෑම දෙයක්ම මේ වැඩක් නැති දේවල් විදිහට ඒවා අසත්‍ය දේවල් විදිහට සමාජයට මහා අපරාධ විදිහට පෙන්වන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරා මේ ඉන්න පාලකයෝ සියලුම දෙනා. මේකින්ද මහින්ද රාජපක්ෂලාගේ අවසාන නිගමනය රනිල් වික්‍රමසිංහ හරි කියන මතයට ඇවිල්ලා ඔබතුමාට මේ රට බාර දුන්නාට රනිල් වික්‍රමසිංහතුමාට මේ රට බාර දුන්නාට දීර්ඝ කාලීනව ජනතාවගෙන් රනිල් වික්‍රමසිංහව ඈඩ් කරන්න මහින්ද රාජපක්ෂලා සෑහෙන දේවල් කරා. ඉතින් මිනිස්සු ඒවා තේරුම් ගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ හැමතිස්සෙම දේශපාලනයේ මම දැකලා නැහැ රනිල් වික්‍රමසිංහ ඇඩ් එක පාවිච්චි කරනවා. ඇඩ් එක පාවිච්චි කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ රට ගැන හිතලා තමයි ගන්න ඕන තීන්දුව තීරණ ගත්තේ. ඒවැයි බොහෝ දුරට උනේ ඒවැයි තියෙන ಗುಣ ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් රනිල් වික්‍රමසිංහට තිබ්බේ නැහැ. ඊට වඩා ප්‍රබලව ඒවැයි තියෙන වැරදි දේවල් එළියට එන්න ප්‍රකාශය කිව්වා කරා. ඒක විරුද්ධවාදීන් විසින් මේ ශ්‍රී ලංකාව ප්‍රපාතයට ඇද දාන්න ඕන වැඩ කටයුතු ටික කරා. ඒකින්ද කෙසේ වෙතත් දැන් රනිල් වික්‍රමසිංහට විකල්ප ගණනාවක් නැහැ. එකම එක විකල්පය තියෙන්නේ ඒ ඔබතුමා දේශපාලනයේ නායකත්වයේ දීලා හදාගත්ත පළමු සමාජිකයා රනිල් සජිත් ප්‍රේමදාස කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ගුරුගෝලයෝ විදිහට තමයි මේ ශ්‍රී ලංකාව තේරුම් ගන්න. රනිල් වික්‍රමසිංහ යටතේ තමයි සජිත් ප්‍රේමදාස මොනවා කරත් දේශපාලනය කරේ. සජිත් දේශපාලන ගමනක් නැහැ රනිල් වික්‍රමසිංහ කියන මහා රුක්ෂය තිබුණ නැත්තම්. ඉතින් ඒකෙන් රනිල් වික්‍රමසිංහ දැන් මේ වෙනකොට තේරුම් ගන්න ඕන දැන් ඔබතුමාලා කාලෙත් ඉවරයි. ඒකින්ද නැගියන පරපුරකට මේ රට දෙන්න ඕන. මේ රට බාර දෙන්න ඕන. මේ රට විනාශ කරන්න බෑ. ඒක නිසා ඔබතුමා දැන් මේ තියෙන එක්සත් ජාතික පක්ෂය සීසීකඩ වෙලා කෑලි විසික් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ අයිතිය තියෙන ඔබතුමාට තමයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ අයිතිය නායකයා තුල තමයි රැඳී පවතින්නේ. ඒකින්ද ඔබතුමා තීරණයක් ගන්න ඕන මේ පක්ෂය එකතු කරලා මේ පක්ෂයේ තියෙන ආර්ථික සංවර්ධන ගමන්පත ඔස්සේ ගමන් කරන පුද්ගලයෙක් හැටියට සජිත් ප්‍රේමදාස ඔබතුමාගේ ආభాසයෙන් මේ සමාජයට බිහිවෙච්ච දේශපාලන පුරුකක් හැටියට ඔබතුමා දැන් එතුමාට මේ නායකත්වය අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. ලබා දෙන්න ඌමනා කරන වැඩ කටයුතු කරන්න. එහෙම නොවුනොත් මේ ශ්‍රී ලාංකිකයාට උතුරු කොරියාව වගේ රටක ජීවත් වෙන වාතාවරණය ගොඩනැගෙනවා. ඒකින්ද දවසින් දවස මේ මුල් උඩු දුවන්න දෙන්න එපා. ඒකින්ද ඔබතුමා ගන්න තීන්දුව තීරණ මේ
ගන්න තීරණේ මත තමයි මේ ශ්‍රී ලාංකිකයන්ගේ සෑම දෙයක්ම රැඳිලා තින්නේ. ඒකින්ද තේරුම් ගන්න මේවා බදාගෙන ඉන්න එපා. මේවා අතාරින්න ඕන. ඉතින් දැන් ඔබතුමාට මේ සෑම දෙයක්ම අතෑරලා නිරීක්ෂණ කටයුතු වල යෙදෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒකින්ද ඔබතුමා තීරණයක් අරගෙන සජිත් ප්‍රේමදාසට මේ එක්සත් ජාතික පක්ෂයේ ඒ සෑම දෙයක්ම නායකත්වයේ ලබා දීලා ඔබතුමා ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදියට හරි ගමන්පතේ පෙන්නලා ඉවරලා සජිත් ප්‍රේමදාසට මේ රට හා ශ්‍රී ලාංකිකයන්ව බේරගන්න අවශ්‍ය අඩිතාලම උපදේශනය සෑම දෙයක්ම ලබා දීලා මේ රට යහපත් මාර්ගයට ගන්න දැන් කාලේ ඇවිල්ලා කියන එක මම ඔබතුමාට පැහැදිලි කරනවා. රනිල් වික්‍රමසිංහතුමනි ඔබතුමාට දීර්ඝායුෂ